ඉතින් අද මේ කතාව කියන්න ඕනි දවසක්. මොකද දැන් මේ වෙනකොට මේ ආණ්ඩුව මාලිමා ආණ්ඩුවේ ඉන්න විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම නායකයා ඇතුළු බොහෝ දෙනෙක් ඔප්පු කරලා තියෙනවා ඒගොල්ලන්ට තියෙන්නේ මේ මලවිකාර ෆැන්ටසියක් කියලා. ඒ මලවිකාර ෆැන්ටසියේ හින්දා ඒගොල්ලෝ මුළු රටක් එක්ක මේ ඒගොල්ලන්ගේ මලවිකාර ෆැන්ටසියත් එක්ක යම්කිසි විදියක විහිළුවක් කරමින් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක විහිළුවක් කියලා. ඒගොල්ලෝ හිතන ඒක සීරියස් වැඩක් කියලා. නෑ. ඒක ජෝක් එකක්. අත වශයෙන්ම කියනවා නම් මෙහෙමයි. ෆැන්ටසිකරණය කියලා අපි සිංහලෙන් වචනයක් හදමුකෝ. ෆැන්ටසිකරණය. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ෆැන්ටසයිසිං. ඒ කියන්නේ විචිත්‍ර හිතුවිලි මවන එක. ඒ කියන්නේ ඔබ හිතන්න කවදාවත් කොහොමටවත් මේ මහ පොළොව මත ප්‍රායෝගික නොවන දේවල් ඔළුවෙන් හිතීම. ඒක තමයි ෆැන්ටසයිසිං කියලා කියන්නේ. දැන් ඔය විද්‍යා ප්‍රබන්ධ සයන්ස් ෆික්ෂන්ස් කියලා කියන්නේ. එතකොට ඔය සයන්ස් ෆික්ෂන්ස් වල තියෙන වෙනස තමයි ඒවා ෆැන්ටසයිස් කරපු අය ඒවා ගැන හිතන කාලේ දැන් ආතසි ක්ලාක් වගේ කෙනෙක් මීට අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා කියපු දේවල් ඊට පස්සේ යම් කාලයකදී ඒව ඇත්ත වුණා. right? සමහර තව දේවල් තියෙනවා එයා කියපු දේවල් 2050 දී වගේ ඒව ඇත්ත වෙනවා කියලා බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ මේකේ තේරුම තමයි දැන් විද්‍යාත්මකව දේවල් පරිණාමය වෙන එක ගැන මිනිසුන්ට හිතන්න පුළුවන්. මට මතකයි ඉස්සර අපි හුඟක් පුංචි කාලේ කාටුන් එකක් තිබුණා. මේක මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් මෙහෙම මොකක් හරි එකකින් අපි දන්නේ නැහැ ඒ කාලේ මොකද්ද කියලා මෙහෙම කනේ තියාගෙන කතා කර යනවා. කාටුන් එකක්. ඒ කියන්නේ හෑන්ඩ් ෆෝන් එකක් ගැන කිසිම විදියක තොරතුරක් නැති කාලේ. කාටුන් ශිල්පියෙක්ට හිතෙනවා මේ වගේ එකක් එන්න පුළුවන් ඉදිරියේදී කියලා. දැන් මං කියන්නේ ඒක තමයි හරි ෂෝක් වැඩේ. ඒ කියන්නේ අපට ඒ වගේ දේවල් ෆැන්ටසයිස් කරන්න පුළුවන්. හැබැයි මේ ලෝකයේ කිසිම විදියකට හැබෑවට කරන්න බැරි දේවල් විචිත්‍ර චින්තනයෙන් කවුරු හරි ෆැන්ටසිකරණය කරන්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම කියනවා නම් ප්‍රායෝගික පුද්ගලයෙක් නෙමෙයි. ඒකයි ඒ හේතුව. හෝ කණ්ඩායමක් නම් ඒගොල්ලෝ හැමතිස්සෙම සිහින මත යැපෙමින් ඉන්න කණ්ඩායමක් බවට පත් වෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ විදිහට ඒගොල්ලන්ට ජීවිතේ ගෙවන්න, කාලය ගෙවන්න, ඒගොල්ලන්ගේ සංවිධානය පවත්වන්න පුළුවන් වුණා ඒගොල්ලෝ කුඩා කණ්ඩායමක්ව හිටියේ කාලේ. සෑහෙන කාලයක් අවුරුදු 30ක් 40ක් 50ක් ඒගොල්ලන්ට පුළුවන් වුණා එහෙම ඉන්න 103යි. right? එතකොට ඒගොල්ලෝ එක්ක හසු වෙනවා. ඒගොල්ලෝ එක බත් මුල ලියාගෙන කනවා. ඒගොල්ලෝ දාඩිය පෙරාගෙන වැඩ කරනවා. ඒගොල්ලෝ ගඩොල් අදිනවා. ඒගොල්ලෝ සිමෙන්ති අදිනවා. ඒගොල්ලෝ වැලි අදිනවා. ඒගොල්ලෝ පාරවල් හදනවා. ඒගොල්ලෝ බෝක්කු හදනවා. ඒගොල්ලෝ ගෙවල් හදනවා. ඔහොම. පයින් යනවා, බස් එකේ යනවා, මොටර් සයිකලේ යනවා. පඩි ගන්නෑ. තමන්ගේම මිනිහෙක් ළඟට ගිහිල්ලා කොණ්ඩේ කපා ගන්නවා. තමන්ගේම මිනිහෙක්ගේ ළඟට ගිහිල්ලා කලිසම මහ ගන්නවා. ඔහොම. නැත්තම් පිටරට ඉන්න කෙනෙක් ඒගොල්ලන්ට ආධාර කරනවා. කලිසම් කමිසාරන් දෙනවා. මෙන්න මේ වගේ ජීවිතයක්. දැන් මේක කිසිසේත්ම හැබෑ පොළොවක් මත ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. දැන් මේ විදිහට හුරුුණු ඒ කණ්ඩායම ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ හිතපු නැති විදිහට ඒගොල්ලන්ට 159ක් හම්බුණා ආසන හම්බුණාම ඒගොල්ලන් හිතුවා දැන් මොකද්ද කරන්නේ අපි මේකේ කරන්නේ මොකද්ද මේ ඔක්කොම එම්ප්ලොයි කරන්න බෑ මේ අපේ තියෙන එකේ එහෙම කට්ටියක් අපිට ඕනෙත් නැහැ අපිට එච්චර විශාල කණ්ඩායමක් මොකටද අපි සාමාන්‍යයෙන් 10කින් 12කින් අපිට ඕන එකක් කරන්න පුළුවන් හැබැයි ඒගොල්ලන්ට රටක් කරන්න එහෙම බෑ ඒ වගේම තමයි ඒගොල්ලෝ හිතපු විදිහේ වැරදි සාධක කීපයක් තියෙනවා. ඒ සාවද්‍ය වූ සාධක මත පදනම් වෙලා ඒගොල්ලෝ මෙතෙක් කරපු සියල්ල අසාර්ථකයි. ඉතින් අර මේ විශාල කණ්ඩායමක් එක්ක වැඩ කරන එක සම්බන්ධ කාරණාව තමයි පළවෙනි දේ ඒගොල්ලෝ අද්දුටු
අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු පළවෙනි කාරණාව තමයි මේ විශාල කණ්ඩායමක් එක්ක ඒගොල්ලන්ට වැඩ කරන්න බෑ. ඒගොල්ලන්ට විශාල කණ්ඩායමක් අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ බොහොම පොඩි බබල් එකක් ඇතුලේ වැඩ කරන අය. ඒගොල්ලන්ට මුළු ලංකාවෙම උතුරු නැගෙනහිර හැර ඒ කාලේ ලංකාවෙම පෝස්ටරයක් ගහන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ ඉන්න කුඩා කණ්ඩායම ඒ එක එක ගම්වල නගරවල එක වැඩිගෙන ඒගොල්ලෝ කරා. බලයක් බලාපොරොත්තුවෙන්වත් එහෙම නැත්නම් ධනයක් බලාපොරොත්තුවෙන්වත් නෙමෙයි. ඒගොල්ලන්ට තිබුණා ඒගොල්ලොම ෆැන්ටසයිස් කරපු අදහසක් අපි මේක කරන්න ඕනේ. මොකද්ද හේතුව අපි මේක කරන්න ඕනේ? හුඟක් වෙලාවට ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. අද ඒගොල්ලෝ බලයට ආපුවාමත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඇයි ඒගොල්ලෝ බලයට ආවේ කියලා. මොකද්ද ඒගොල්ලෝ කරන්න ඕනේ කියලා. කරන්නේ ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. හේතුව තමයි ඒගොල්ලන්ගේ සියලු ව්‍යාපෘති තියෙන්නේ තාම කුඩා මට්ටමේ මයික්‍රෝ ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ. ඒගොල්ලන්ට විශාල වශයෙන් හිතලා ලොකු වැඩ කරන්න බෑ. ලොකු වැඩ කරන්න පුළුවන් වලට ලොකුවට ස්ටේජ් ගහන්න පුළුවන්. ලොකුවට චිත්‍ර අඳින්න පුළුවන්. ඒව නිකන් බෑක්ඩ්‍රොප් එකක් හදලා එහෙම නිකන් හොල්මන් කරවන්න පුළුවන් අනික් අයව. ඒ වගේම මැයිදින පෙළපාලියේ අමුතු දේවල් ගෙනියන්න පුළුවන්. හැබැයි ලංකාව මේගොල්ලන්ට දීලා රයිට්. ඔයගොල්ලෝ දැන් ලංකාවේ රාජ්‍ය පාලකයෝ. දැන් කරලා පෙන්නන්න. බෑ. ඒගොල්ලෝ අසමත් බව ඒගොල්ලෝ මේ වෙන විට ඕනවටත් වැඩිය ඔප්පු කරලා තියෙනවා. ඕනවටත් වැඩිය ඔප්පු කරලා තියෙනවා. අනිත් එක තමයි හොරකම් සහ බොරු කීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ තියෙන අදහස. අත වශයෙන්ම කියනවා නම් මේක ගැන අපි කියලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන්නේ ඒක ගැන සත්භාවාත්මක අදහසක්. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හොරකම් කළොත් ඒගොල්ලෝ බොරු කිව්වොත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලෝ හරි හොඳයි. ඒගොල්ලෝ හොරකම් කරන්නෙත් මොකක් හරි හොඳ වැඩකට. ඒගොල්ලෝ බොරු කියන්නෙත් මොකක් හරි හොඳ වැඩකට. එහෙම හිතන අය ඉන්නව නේද? ඔබගේ ගෙදරත් ඇති සමහර විට. එහෙම හිතනවා. මම නම් ඕක කළේ මේ අහවල් වැඩේට සල්ලි ඉතුරු කරගන්න. ඔයගොල්ලෝ වගේ ඉතින් වෙන මොහොකටවත් නෙමෙයිනේ අරක්කු බොණ්ඩවත් සූදු කෙලින්නවත් නෙමෙයිනේ වගේ කතා කියන අය ගෙවල් වල ඉන්නවා ඇති. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඕනෑම දෙයක් වරදක් නම් ඒක හොරකමක් නම් ඒක බොරුවක් නම් ඒක බොරුවක්ම තමයි ඒක හොරකමක්ම තමයි. දැන් අපි ඔබට කියලා දීලා තියෙනවා මීට කලින් අර සුදු බොරු ගැන white lies ගැන සම්‍යක් ප්‍රයෝග ගැන ඒ වගේ දේවල් ජීවිතේ ඉඳලා හිටලා කෙනෙකුට එකපාරක් දෙපාරක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දිගින් දිගටම මුළු සංසාරෙම බොරුම කියමින් ඇවිල්ලා ඒගොල්ලොන්ට ඒ බොරු දැන් සුදු බොරු බවට පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒවා ඔක්කොම කට්ට කළු බොරු. ඒවා ඇත්තටම අනික් මිනිසුන්ව අමාරුවේ දාන්න, අනික් මිනිසුන්ගේ අවස්ථාව නැති කරන්න, අනික් මිනිසුන් තමන්ට වැඩිය නරකයි කියලා පෙන්වන්න කියපු බොරු. ඒ වගේම තමයි ඒගොල්ලෝ හොර වැඩ කරලා තියෙනවා නම් දැන් මම කියන්නේ රාජ්‍ය දේපල හෝ පොදු දේපල සම්බන්ධ හොරකම් නෙමෙයි. සමහර වෙන හොර වැඩ කරලා තියෙනවා නම් ඒගොල්ලෝ ඒව ගැනත් හිතන්නේ අපි ඒක කළේ මෙන්න මේ කාරණේටනේ. අපි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේ මේ රට වෙනස් කරන්න. අපි බස් ගිනි තිබ්බේ. අපි වියලවි මණ්ඩලයේ ගබඩා ගිනි තිබ්බේ. අපි කෝච්චි බස් එතකොට ලංකාවේ තියෙන පොදු දේපල විනාශ කළේ මේ රට හදන්න. මේ රට අලුතෙන් නිර්මාණය කරන්න. ඒකට තමයි අපි එහෙම කළේ. අපි මිනී මැරුවා නම් මිනී මැරුවේ. අපි වටිනා මිනිසුන්ව මැරුවේ. මහාචාර්යවරු ආචාර්යවරු මැරුවේ මේ රට හදන්න. ඔබට තේරෙනවද දැන් ඒ දේශපාලන සංකල්පයේ තියෙන මෝඩකමයි දරුණුකමයි කොච්චරද කියලා. ඒ කියන්නේ ග්ලැඩිස් ජාවර්ධන වගේ කෙනෙක්ව මරනවා නම් කවුරු හරි ඒ කියන්නේ ලංකාව හොඳ ලංකාවක් තියෙන ලංකාවට වැඩිය හොඳ ලංකාවක් බවට පත් කරන්න
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර වගේ කෙනෙක්ව මරනවා නම් ඒ කියන්නේ තියෙන ලංකාවට වැඩිය හොඳ ලංකාවක් නිර්මාණය කරන්න. ප්‍රේමකීර්ති දල්විස් වගේ කෙනෙක්ව විජය කුමාරතුංග වගේ කෙනෙක්ව මරනවා නම් මේ තියෙන ලංකාවට වැඩිය හොඳ ලංකාවක් හදන්න හිතන්න නේද? ඒක මොන වගේ දේශපාලන චින්තනයක්ද කියලා. අදටත් තියෙන්නේ ඒ දේශපාලන හිතීමම තමයි. ඒ විදිහටම තමයි හිතන්නේ. එතකොට මේ සද්භාවාත්මක හිතීම කියලා කියන්නේ මේක. ඒගොල්ලෝ හිතන එක සද්භාවය කියලා. ඔන්ටොලොජිකල් තින්කින් වල තියෙන දරුණුකම ඒකයි. ඒගොල්ලෝ හිතනවා ඒක සද්භාවය. අපි සද්භාවයෙන් තමයි මේ මිනි මරන්නේ. අපි සද්භාවයෙන් තමයි මේ ගිනි තියන්නේ. අපි සද්භාවයෙන් තමයි බොරු කියන්නේ. කමක් නැහැ ඒකට කියලා. හැබැයි අවසානයේ ඒගොල්ලන්ගේ සද්භාවාත්මක බව ඔප්පු කරගන්න බැරි වුණාම එතකොට අතීතයේ කළ වරද කුමන මට්ටමේ වරදක්ද? ඒකට දඬුවම් නැද්ද? ඇයි එවැනි වරදක් කළේ එහෙනම්? ඒවට අද උත්තර නැහැ. ඒ වගේම තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ කාරණය හැටියට කියන්න පුළුවන් ඒගොල්ලෝ වරද්දා ගන්න කාරණයක්. දැන් පළවෙනියෙන්ම අපි කිව්වා ඒගොල්ලෝ වරද්දා ගන්නවා ඒගොල්ලෝ පොඩි තැනක පොඩි බබල් එකක් ඇතුලේ වැඩ කරලා ඉවර වෙලා ඇවිල්ලා 159ක ආසන ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒගොල්ලෝ වරද්දා ගන්නවා. ඒගොල්ලන්ට ඒ 159ත් එක්ක වැඩ කරන්න පුළුවන්, ලංකාවත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ වරද්දා ගත්තා. ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. ඒක ඔප්පු කරලා තියෙනවා දැන්. දෙවනියට අපි කිව්වේ ඒගොල්ලෝ හොරකම් සහ බොරු කීම් ගැන හිතන විදිය සද්භාවාත්මක හිතවිල්ලක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කරන්නේ වරදක්. ඒ වරදට නිදහසට කාරණේ විදියට ඒගොල්ලෝ එක එක දේවල් කියමින් ඉන්නවා කියලා. එහෙම නැතුව කාටද මිනි මරන්න, ගිනි තියන්න නේද? මිනිසුන්ගේ බෙල්ල කපලා ඔළුව වැටවල් වල ගහන්න කාටද මොන හේතුවකටද කරන්න පුළුවන්? එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් ඒක සාධාරණීකරණය කරනවා නම් LTTA ප්‍රභාකරන් කරපු සියලු ඝාතන සාධාරණීකරණය කරන්න ඔවුන්ටත් පුළුවන්කම තියෙනවා. එතකොට සද්භාවය කියලා කියන්නේ තමන් හිතන දේ හරි කියලා හිතන එක හැටියට හිතනවා නම් නෑ. සද්භාවය කියන්නේ පොදුවේ හැමෝටම අහිතක් නොවන දෙයක් වෙන්න ඕනේ සද්භාවය කියලා කියන්නේ. එහෙම සද්භාවයක් නොවන සද්භාවයක් ගැන අපට කතා කරන්න බෑ. ඉතින් අවසාන වශයෙන් මේ JVP කණ්ඩායම වරද්දා ගන්න තවත් එක තැනක් තියෙනවා. තුන්වෙනි කාරණේ හැටියට මම කියන්නේ ඒක මේ දවස්වල අත්විඳිනවා විවිධ කාරණාවලදී. ප්‍රමුඛතාව කියන එක, ප්‍රයොරිටි කියන එක. ඒගොල්ලෝ හිතනවා ප්‍රයොරිටි කියන එක අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා. ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලෝ එළියට දේශනා කරනවා ඒක අවශ්‍ය නැහැ කියලා. හැබැයි මාර වැඩේ කියලා කියන්නේ ඒගොල්ලන්ටම තේරෙනවා ප්‍රමුඛතාව අවශ්‍යයි කියලා. දැන් හිතන්න ඒගොල්ලොම හිතුවන්නේ ආරක්ෂාව අවශ්‍ය නැහැ කියලා. නමුත් හරිනි අමරසූරිය කියන්න පටන් ගත්තනේ නෑ ආරක්ෂාව ඕනි. මට මේ ආරක්ෂකයෝ කිව්වා ඕමනම් බෑ මැඩම් කියලා. අන්න ඒක ඒගොල්ලෝ පාවිච්චි කරනවා JVP එකට කියන්න බැරි දෙයක් NPP එක කියලා ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒ කාරණාව ඒගොල්ලන්ගේ වාසියට. එහෙමනම් ඔබට තේරෙනවා තාම පැහැදිලි ප්‍රමුඛතාව කියන එක සමාජවාදී චින්තනයක අපි ඉන්නේ. ඒක නිසා හැමෝටම එකම අවස්ථාව දෙන්නේ අපි ප්‍රමුඛතාව විශ්වාස කරන්නේ නැහැ කියන එක ඒගොල්ලෝ කිව්වට ඒගොල්ලෝ කරන හැම දෙයකම ප්‍රමුඛතාව තියෙනවා. ඒගොල්ලන්ගේ කණ්ඩායමට සහ ඒගොල්ලන්ගේ හිතවතුන්ට ඒ ප්‍රමුඛතාව තියෙනවා. කරන්නේ තන්නිකර බොරුවක්. තන්නිකර බොරුවක්. හැම තැනම ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂලාට වැඩිය, රනිල් වික්‍රමසිංහලාට වැඩිය, චන්ද්‍රිකා බණ්ඩාරනායකලාට වැඩිය, ප්‍රේමදාසලාට වැඩිය ඒගොල්ලෝ ප්‍රමුඛතාව පාවිච්චි කරනවා. ප්‍රමුඛතාව පාවිච්චි කරනවා. අනිත් එක ප්‍රමුඛතාව කියන එක සාමාන්‍යයෙන් ඕනෑම තැනක ස්වභාවිකව තියෙන දෙයක්. ඔබ හිතන්න බැංකුවක් ගත්තොත් ඒ බැංකුවේ ණය දෙනවා මිනිස්සුන්ට. එතකොට ඒ බැංකුවෙන් සාමාන්‍ය මිනිස්සුන්ට එළියේ ඉන්න මිනිස්සුන්ට ණය දෙන එකයි බැංකුවේ වැඩ කරන මිනිස්සුන්ට ණය දෙන එකයි අතර වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට විශේෂත්වයක් කරනවා. හරි. ඒ වගේ ඕනෑම ආයතනයක් ගැන හිතලා බලන්න. ඒ ආයතනයෙන් යම් කිසි විදියක සේවාවක් හෝ
යම් කිසි දෙයක් සපයනවා නම් ඒ ආයතනයට සම්බන්ධ අයට ඒකේ විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ ආයතනවල වැඩ කරන අයට විශේෂ අවස්ථාවක් තියෙනවා. එතකොට ඕනෑම දෙයක් චිත්‍රපටියක් හැදුවොත් ඒ චිත්‍රපටියේ මුලින්ම ප්‍රදර්ශනය කරන දවසට ඒකට බලන්න ආරාධනා කරන්න ඒකට සම්බන්ධ වෙච්ච කණ්ඩායමට සහ ඒකට සම්බන්ධ වෙන්න ඉදිරියේදී ඉන්න කණ්ඩායමට. ඉතින් මේ විදියට හැම තැනම ප්‍රමුඛතාව කියන එක තියෙනවා. ප්‍රමුඛතාව නැති තැනක් නෑ. නැවක් ගිලෙන්න යනකොටත් ඒකෙන් එළියට ගන්න කණ්ඩායම ගන්නේ ප්‍රමුඛතාවක් අනුව. ඉස්ලාම දරුවෝ, ඊළඟට කාන්තාවෝ, ගැබිනි මව්වරු, වයසක අය, අවසානයේ තමයි හැඩි දැඩි පිරිමි, තරුණ අය, තරුණ පිරිමි අය, අන්තිමටම තමයි නැවේ කපිතාන්. ඉතින් සහ සංගීත කණ්ඩායම. ඉතින් ඔබ හිතන්න ප්‍රමුඛතාවක් තියෙනවා හැමතැනම. එහෙම නැත්තේ නෑ. ඒක ওই විදියට විධිමත්ව ඒ කියන්නේ අනුක්‍රමිකව සැකසූ ප්‍රමුඛතාවක් වෙන්න පුළුවන්. එසේ නොවුණු එකක් වෙන්න පුළුවන්. යම් කිසි ආයතනයක අපි හිතමු වෙසක් එකට දන්සලක් දෙනකොට ඒ දන්සලේ කෑම පිඟන් නැත්නම් කෑම පාර්සල් ඒ අදාළ හිතවත් අයට යනවා. නැත්තේ නෑ. ඒ යන්නේ නැතුව කරන්න බෑ. ඒක පාලනය කරන්න පුළුවන් යම් තරමකට. හැබැයි ඒක වෙනවා. ඒක වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේක සම්බන්ධයෙන් බොරු සද්භාවයක් පෙන්වන්න හදනවා. අපි එහෙම නෑ කියලා පෙන්වන්න හදනවා. ඒවා අම්මු බොරු ඒවා. ඒ වගේ බොරු, ඒ වගේ තක්කඩිකම් මිනිස්සු ඉදිරියේ දිගහැරුණාම මේ කරන්නේ බොරුවක්, මේ කරන්නේ කරන්න බැරි දේවල් මේ කියන්නේ, මේක කරලා තියෙන්නේ මෙහෙම නෙමෙයි කියලා මිනිස්සු ඉදිරියේ ඔප්පු වුණාම මිනිස්සු අප්‍රිය කරන්න පටන් ගන්නවා මේ පුද්ගලයන්ව. ඇයි? මහින්ද රාජපක්ෂ දේවල් කළේ ඔව් ප්‍රමුඛතාව කෙලින්ම එළියටම පෙන්නලා විවෘතව ප්‍රමුඛතාව ඇති බව කිව්වා. හැබැයි මේගොල්ලෝ කියනවා ප්‍රමුඛතාවක් නැහැ කියලා. හැබැයි මේගොල්ලොන්ටත් ඒ ප්‍රමුඛතාවෙන් ගැලවෙන්න බෑ. කාටවත් එකකින් ගැලවෙන්න බෑ. ඒක සීමා කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. හැබැයි සීමා කරන්න වෙන්නේ මොකද්ද? ඒක සිද්ධ වීම තවත් වැඩි වෙන එකයි. ඕනෑම උදාහරණයක් හිතලා බලන්න. මොකද ඕනෑම තැනක ඉන්න කෙනෙකුට අපි හිතමු ඒ ආයතනයක් සම්බන්ධ කාරණයකදී ඔවුන්ට අභිමතයක් තියෙනවා. දැන් අපි නිකන් හිතමු පාසලක යම් කිසි උත්සවයක් පැවැත්වෙනකොට ඒ පාසලේ විදුහල්පතිතුමියට හෝ ගුරු මණ්ඩලයට හෝ ඒකේ ඉන්න ශිෂ්‍ය නායක නායිකාවන්ට එහෙම පෙලින් පෙළට එනකොට ඒ ඉස්කෝලේට දරුවෝ යවන දෙමාපියන්ට, ඒ ඉස්කෝලේ ආදි ශිෂ්‍යාවන්ට ඒගොල්ලන්ට ප්‍රමුඛතාවක් තියෙනවා. ඒගොල්ලන්ට අභිමතයක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. කොහොමද ඒක නැහැ කියන්නේ? ඒකට කරන්න තියෙන්නේ බොරු බයිලා කියන්නේ නැතුව තමන්ට අයිති තමන්ගේ අභිමතය පරිදි ඒක අනිත් අයට හිංසාවක් නොවන පරිදි තමන්ගේ අභිමතය පාවිච්චි කිරීම සහ තමන්ගේ ප්‍රමුඛතාව පිළිබඳ තමන්ට තියෙන අයිතිවාසිකම පාවිච්චි කිරීම. ඒක වරදක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් මම කනගාටු වෙනවා මට මේක ඒ කියන්නේ කාලීන සිදුවීම් එක ගලපලා අගේට ලුණු ඇඹුල් ඇතුව කියන්න පුළුවන්. නමුත් මම ඉන්නවා දැඩි ප්‍රතිපත්තියක මේ වෙලාවේ යම් දේවල් ගැන කතා කරන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඔබට ආරාධනා කරනවා මම මේ කියන දේ ඔබට මේ කියන දේ ඇහෙනකොට හිතට එන දේවල් එක්ක ගලපා ගන්නයි කියලා. සමාජවාදයට කෙලවුනේ ඔන්න ඔය මෝඩ සමානාත්මතාවය කරන්න ගිහිල්ලා. එහෙම එකක් කරන්න බෑ. අනිත් එක තමයි අවසාන වශයෙන් මම කියන්නම් කාරණයක්. JVP එකට කෙලවුණු තැන තමයි ඒගොල්ලෝ දන්නේ නෑ මිනිස්සු කැමති කියලා ප්‍රමුඛතාවට. මිනිස්සු කැමති. මිනිස්සු රනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ දේශපාලන නායක නායිකාවන්ට ඒගොල්ලන්ගේ ජීවන රටාවට ඒගොල්ලෝ හැසිරෙන අඳින පළඳින විදිහට කතා කරන විදිහට මිනිස්සු කැමතියි. කැමති නැත්තේ නෑ කැමතියි. මිනිස්සු අකමැති වුණේ මිනිස්සු වෛර කළේ ජනතා විමුක්ති පෙරමුණ ඉතාම සියුම් විදියට නිර්මාණය කළ සමාජය තුළ ඒකට අපිත් අවුල් වුණා. මේ අය ඔක්කොම හොරු කියලා. පන්ති වෛරයක් නිර්මාණය කළා. මේ පන්ති වෛරය තමයි ඒගොල්ලන්ට බලය ගන්නට පුළුවන් තැනට මේ සමාජය වෙනස් කළේ. එතකොට දැන් පන්ති වෛරය සාමාන්‍යයෙන් ඕනෑම සමාජයක නිර්මාණය කළාම වෙන දෙයක් තමයි පන්ති වෛරය ආපහු හැරෙනවා. ආපහු හැරෙනවා. වහාම ආපහු හැරෙනවා. ඒක අර බූමරංගයක් විදිහට අනිවාර්යයෙන්ම ආපහු හැරෙනවා. දැන් වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ ලංකාවේ සමාජයේ දේශපාලන සමාජය තුළ ඇති කරපු පන්ති වෛරය දැන් අනිත් පැත්ත හැරිලා තියෙනවා බූමරංගයක් වගේ. දැන් ඒක ඒගොල්ලන්ගේ දිහාවට වේගයෙන් ගමන් කරමින් තියෙනවා. මහින්ද රාජපක්ෂ රජාට අඳින්න හැදුවනේ. ඒකත් අවුලක් තමයි. අනුර කුමාර දිසානායක ඕනවට වැඩිය ගමේ බයියට අඳින්න ගියා. අන්තිමට දැන් අර මහින්දගේ රජපාට් එකයි අනුර කුමාර දිසානායකගේ අර ගල උඩ ඉඳගෙන ඉන්න බයිකොල්ලගේ පාට් එකයි මිනිස්සු සංසන්දනය කරන්න පටන් අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ දිහා බලලා කොළඹ හතේ පොලිටිෂියන් කෙනෙක් කොහොමද මේ අනුරාධපුරේ මිනුම්කම්කරු වගේ පුතාගේ පොලිටික්ස් කොහොමද කියලා මිනිස්සු සංසන්දනය කරන්න පටන් අරන් තියෙනවා. ඇයි ඒ සංසන්දනය කරන්න පටන් ගත්ත හේතුව? ඒකට වරද කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඒගොල්ලෝ වෛරයක් නිර්මාණය කළ අර පුද්ගලයෝ කෙරෙහි. ඒ වෛරය යම් කාලයකට එහෙම තිබිලා ඒක අනිත් පැත්ත හැරෙන්න පටන් ගත්තා. ඒක තමයි හැටි. ඕනෑම වෛරයක විලෝමයක් තියෙනවා. ඒක තමයි දැන් සිද්ධ වෙමින් පවතින්නේ. ඒක අනිත් පැත්ත. ඉතින් ඒක නිසා මම හිතන විදිහට ජනතා විමුක්ති පෙරමුණට මෙවර බලය අහිමි වුණාට පස්සේ මේ රාජ්‍යපාලන වාරයෙන් පස්සේ ආපහු මං හිතන්නේ ඒගොල්ලෝ වෙනස් නොවුනොත් ඔතනින් වෙනස් නොවුනොත් ඒගොල්ලන්ට වෙනස් වෙන්න හරි අමාරුයි. මොකද ඒගොල්ලෝ කෝවේ දාලා හදපු අච්චුවක් වගේ දේශපාලන කණ්ඩායමක්. ඒගොල්ලෝ වෙනස් නොවුනොත් ඒගොල්ලන්ට ආපහු කවදාවත් ලංකාවේ රාජ්‍ය පාලනයට එන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට වෙනස් වුණොත් එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක ඉන්න අයට හිතුනොත් අපි මේ කාලකන්ණි දේශපාලන කෝවෙන් මිදෙන්න ඕනේ කියලා අන්නේ අයට දේශපාලන අනාගතයක් තියෙයි. ඉතින් අද කතාව ඔය ටික කියන්න ඕන හින්දා කිව්වා. මොකද මේවා මං හිතන්නේ හුඟ දෙනෙක් හිත ඇතුලෙන් හිතියට ඒගොල්ලන්ට මේවා වචන කරන්න දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මේවා වචන කරන්නත් යම්කිසි විදියක කලාවක් ඕනේ, රටාවක් තියෙනවා. ඒක හැමෝටම කරන්න බෑ. එහෙමද? channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ මොකටද? මේ වගේ කතා දිගින් දිගටම ඔබට අහලා ඔබගේ දැනුම පුළුල් කරගන්න පුළුවන්. අද එච්චරයි.